ආයුබෝවන් මිත්‍රවරුනි. මම කුංචන රණසිංහ ක්‍රවමගා කපප්ලන්කා ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන උපදේශක. ඉතින් මේ අලුත් වැඩකින් ඔබලත් එක්ක සම්බන්ධ වෙන්න තමයි මේ උත්සාහය. අපි බලමු ඒක කොයිතරම් දුරට සාර්ථකද කියලා. ඉතින් මිත්‍රවරුනි මේ කතා බහ කරන්න පාදක වෙච්ච මූලික කාරණාවක් තියෙනවා. ඒ තමයි පසුගිය කාල සීමාව පුරාවට අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙච්ච සිදුවීම් කීපයක්. එනම් ඔය හෙල්මට් වලින් කරන පහර දීම. ඉතින් මේකේ තියෙන බැරෑරුම්කම සමාජයට විදහාපාන්නට මම හිතුවා පොඩි කතිකාවක් ගොඩනගන්න ඕන කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම ආරාධනා කළා මගේ මිත්‍රයන් දෙපළක් වන මහෝය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා ජසිත බණ්ඩාරගොඩගේ මහත්මයාට නීතිඥ අශාන්ත ගුණවර්ධන මහත්මයාට. අපි බලමු මේ වැඩසටහනේ කොයි වගේ ප්‍රයෝජනයක් අපේ සමාජයේ ඉන්න මේ තරුණ තරුණියෝ ගනීද කියලා. අද දවසේ මගේ පළවෙනි ප්‍රශ්නය බරපතල තුවාල විදිහට යම්කිසි වින්දිතයෙකුගේ තුවාලයක් ඒ සිදුවීමේදී එතන තුවාලේ බරපතල තුවාල විදිහට සීමාවන් පැනවෙන්නේ කොයි ආකාරයටද සහ ජේමෝ වාර්තාවකින් ඒක ඉදිරිපත් වෙන්නේ කොයි ආකාරයටද? ඔව් ඇත්තටම පහර කෑමට ලක් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඒ පහර කෑමට ලක් වෙන පුද්ගලයා රෝහල්ගත වෙනවා. රෝහල්ගත වුණාට පස්සේ අපි රෝහලෙන් ඒක දන්නවා යනවා මේ ළඟ තියෙන පොලිසියට. ඊට පස්සේ පොලිසියෙන් බලලි කරලා අධිකරණ වෛද්‍ය පෝරණය කියලා එකක් නිකුත් කරනවා ඒ පුද්ගලයා. මේ පහර කෑමට ලක් වූ පුද්ගලයා. ඊට පස්සේ අපි අවශ්‍ය මූලික කටයුතු ටික කළා. ඒ අදාළ රෝගියා ස්ටැබිලයිස් කරලා ඒක අවශ්‍ය දේවල් මොනවාද ප්‍රතිකාර තියෙනවා නම් කරලා ඊට පස්සේ අධිකරණ වෛද්‍යවරයා ඇවිල්ලා ඒ රෝගියාව මේ පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරද්දී අපි බලනවා ඒ පුද්ගලයාගෙන් අදාළ සිදුවීම්ට මේ අදාළ විස්තර අහලා ඒ විස්තර ඒ පුද්ගලයා සපයන තොරතුරුත් එක්ක සහ ඒ පුද්ගලයාගේ තුවාලත් එක්ක හරියටම සැසඳෙනවද කියලා. ඒක තීරණය කළා. ඊට පස්සේ අපි බරපතල නොවන කියන කාණ්ඩයට වර්ගීකරණය කරනු ලබන්නේ දඬු නීති සංග්‍රහයේ 311 වගන්තියේ යටතේ විස්තර කරලා තියෙන ඒවට අනුකූල වෙන ටික බරපතල තුවාල විදියට ඒකට අදාළ නොවන ටික බරපතල නොවන තුවාල විදියටත් අපි වර්ගීකරණය කරලා අධිකරණ වෛද්‍ය පෝරණේ ඒක සමාන කරලා අපි ඒක මේ නිකුත් කරනවා. හිස් අතින් කරන පහර දීමකට සාපේක්ෂව යම්කිසි මෙවලමක් විශේෂම අපි ගන්න දැන් මේ හෙල්මට් වලින් කරන පහර දීමක් වෛද්‍ය විද්‍යාත්මකව මෙච්චර බරපතල වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අතකින් පහරක් එල්ල කරාම අතෙන් යම්කිසි මට්ටමකට පහර අවශෝෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් හෙල්මට් එක කියන්නේ ඇත්තටම ගොඩක් දෘಢ වස්තුවක්. ඒ ගොඩක් දෘঢ় ලෙස තමයි සකස් වෙන්නේ. මොකද තමන් කිසේ ආරක්ෂාව සඳහා තමයි මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. හෙල්මට් එක පාවිච්චි සහ හෙල්මට් එකකින් පහර එල්ල කරනකොට අපි පාවිච්චි කරන ඒකට ඒ පහර එල්ල දීම සඳහා භාවිත කරන පරාසයක් වැඩි සහ වේගයක් වැඩි. ඒක හෙල්මට් එක තරමක් විශාලයි නිසා විශාල අතර සාපේක්ෂව ඒ විශාලත්වය වැඩි නිසා මේ වදින පෘෂ්ඨවර්ග බලය අතකින් ගන්න පාරට වඩා ප්‍රමාණයෙන් වැඩි. අපි ගත්තොත් හෙල්මට් එකකින් පහර කාලා ආපු කෙනෙක්ගේ ඇත්තටම හෙල්මට් එකකින් පාරක් වැදුනට පස්සේ අපිට සරලව කියනවා නම් බාහිර තුවාල තියෙනවා අභ්‍යන්තරයේ ඇති වෙන තුවාල තියෙනවා. ඒතර බාහිරින් ඇති වෙන තුවාල අපිට බැලු බැලමට පේන ඒවා වෙන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරයේ ඇති වෙන තුවාල අභ්‍යන්තරයේ හිස් කබලයේ ඇතුලේ මොළයට දෙන්න පුළුවන් රුධිර වාහනයේදී ඒවා අපිට ඒ සිදුවීම වෙච්ච ගමන් මේ සමහරලාට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට යම්කිසි කාලයක් යනකම් බොහෝ විට පැය 24ක් වෙන කාලයක් අපි තියාගෙන අධ්‍යයනය කරලා බලනවා ඒ අදාළ රෝගියාට හෙඩ් ඉන්ජරි ඔබ්සර්වේෂන් එකක් ගිහිල්ලා අපි එතන බලනවා මේ අභ්‍යන්තර මොළයට වෙච්ච හානියක් මොකක්ද කියනවාද අභ්‍යන්තර රුධිර වාහනයක් නිසා ඇතිවන සම්පූර්ණතාවය කියනවාද කියලා. දැන් ડોක්ටර් දැන් ඒ වගේ සිදුවීමකට මුහුණ දීලා මුහුණ දීපු වින්දිතෙක් මොකද අනිවාර්යෙන් ගත යුතු ක්‍රියාමාර්ගය නේ. එයා පියවිසියෙන් ඉන්න කෙනෙක් නම් එයා මොනවාද ඉමිඩියට්ලි ගත යුතු ක්‍රියාමාර්ගද? සමහරව දකින්න හිතනවා නෑ ඒක එච්චර නෑ වැදුනා ටිකක් මට ඔළුවට රිදුනා මං අයිස් ටිකක් තිබ්බා අපිට අහිලා තියෙන වගේ කතා. පස්සේ පසු කාලීනව මොන වගේ තත්ත්වයන් වලට එයාට මුහුණ දෙන්න වෙයිද? ඒව මගහරව ගන්න එයා කල යුත්තේ කුමක්ද? ඔව් ඇත්තටම හෙල්මට් එකකින් පහරක් වැදිච්ච ගමන්
ඒ විවිධයට ඒ වෙලාවේ හිතන්න පුළුවන් හරි දැන් මට වැදුනා මට දැන් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මට ආයෙ සාමාන්‍ය විදිහට මගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඒ හිතනවා නම් ඒක වැරදි. ඔබට ඒ වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණොත් ඔබේ වටපිටාවේ කෙනෙක්ට ඒ වගේ සිදුවීමකට මුහුණ දෙනවා ඔබ දුටුවොත් එහෙම. ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුද්ගලයා ළඟ තියෙන රෝහලකට ඇතුළත් කරන්න. රෝහලකට ඇතුළත් කරාම රෝහල් කාර්ය මණ්ඩලය ඔහුව ක්ලෝස්ලි මොනිටර් කරලා බලනවා ඒ අභ්‍යන්තර රුධිර වාහනයකින් ඇති වෙන පුළුවන් සම්පූර්ණතා තියෙනවද නැත්නම් වෙනයම් ආකාරයක හානියක් ඒ පුද්ගලයාට වෙලා තියෙනවද කියලා අපි ඒක යම්කිසි කාල පරිච්ඡේදයක් දක්වා ඒක අපි ඔබ්සර්ව් කිරීමක් සිදු කරනවා. එහෙම කරාම අපිට පුළුවන් ඒ ඇති වෙන සම්පූර්ණතාවයට ඇතිවුවොත් ඒකට ක්ෂණිකව ක්‍රියාමාර්ග අරගෙන ඒකට අදාළ ප්‍රතිකාර සහ යොමු. දැන් ඔබතුමා කියන ආකාරයට ඒ කියන්නේ පසු කාලීනව විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. මොන වගේ දේවල්ද වෙන්න පුළුවන් ડોක්ටර් සාමාන්‍යයෙන්? ඇත්තටම සරලව කිව්වොත් එහෙම මුල් අවස්ථාවේදී ඇතිවන තද හිස එකක්කම ඉඳලා මරණය දක්වා ඕනෑම දෙයක් සිදු වෙන්නේ නැහැ. අභ්‍යන්තර රුධිර වාහනයකදී අපිට ඒ වෙලාවේ තේරුණාට මුලින් එන තද හිස එකක්කම අඩු වෙලා ගියා වගේ තේරුණා. ඊට පස්සේ අර හෙමින් වෙන සිදු රුධිර වාහනය දිගටම කන්ටිනියු වුණොත් එහෙම ඒකෙන් අසබාර තත්ත්වයකට යන්න පුළුවන්. ඊට පස්සේ වෙජිටේටිව් ස්ටේට් එකකට පවා යන්නේ කියලා තියෙනවා. හොඳයි. ඉතින් අපි වෛද්‍ය විද්‍යාත්මකව වින්දිතයට විය හැකි දේ ගැන අපි කතා කළා. දැන් ඊළඟට වැදගත්ම කරුණ වෙන්නේ පහර දීපු පුද්ගලයාට මුණ දෙන්න සිද්ධියනේ. ඉතින් ඒක මම යොමු කරනවා මගේ හිතවත් නීතිඥ අශාන්ත මහත්මයාට. නීතිඥතුමනි දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට අහිලා තියෙනවා කියනවා මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. මම හිතුවේ නෑ ওই පාර ගැහුවා කියලා ඒ මනුස්සයා මැරෙයි කියලා. මේක කොච්චර දුරට වළංගුද නීතිය ඉදිරියේ? අතරම පුංචන ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් බොහෝ දෙනෙක් කිව්වට අපි හිතුවේ නැහැ ඕකෙන් ඔච්චර තුවාලයක් සිද්ධ වෙයි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ හෙල්මට් එකක පර්පස් එක මොකක්ද? තමන්ගේ මූණයි හිසයි ආරක්ෂා කරන්න පළඳින දෙයක්. ඉතින් ඔය පළඳින දෙයින් තව පුද්ගලයෙක්ගේ ඔළුවට ආයුධයක් ලෙස භාවිතා කරලා ප්‍රහාරයක් එල්ල කරාම ඒකෙන් තුවාලයක් වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. එතකොට මේගොල්ලන් සම්ම අවස්ථාවලදී ඔය වැඩි හරියක් ඔය හෙල්මට් ප්‍රහාර සිද්ධ වෙන්නේ ඔය පාරේ යද්දි පොඩි ගැටුමක් නිසා. එතකොට සරලව ගත්තොත් ටක් ගාලා කරන්නේ අතට අහු වෙන පළවෙනි දේ වෙන්නේ ඔය හෙල්මට් එක. හෙල්මට් එකෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ එල්ල කරන වෙලාවේ සමහර විට තමන් හිතන්නේ මේකෙන් මෙච්චර තුවාලයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම සෑහෙන ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේක අධිකරණයකට ඇවිල්ලා මම හිතුවේ නෑ කියලා කියන එක කවදාවත් වරද නිවැරදි කිරීමේ කාරණයක් වන්නේ නැහැ. මං දෙයක් තමන් ඔය හෙල්මට් එක අතට ගත්ත වෙලාවම තමන් දන්නවා ඔය ආයුධයක් ලෙස තමන් ඕක භාවිතා කරනවා කියන එක. ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට සරලම උත්තරේ කුංචන ඔය මම හිතුවේ නෑ කියන එක නිදහසට කාරණයක් වෙන්නේ නැත. හොඳයි නීතිඥතුමනි දැන් අපි කතා කරමු මේ එවැනි අවස්ථාවක ඒ පහර දෙන පුද්ගලයාට නීතිය ඉදිරියේ කොයිතරම් ලොකු පරාසයක් තුළ දඬුවම් පමුණවන්න පුළුවන්? පුංචන ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මේක සම්බන්ධව අපි ගත්තොත් දඬුවම් පැමිණීම සම්බන්ධ කාරණේ ඇත්තටම ඊටාම වැදගත්කමක් තියෙන්නේ මේ වෛද්‍ය වාර්තාව. කොච්චර දුරට තුවාලයක් සිද්ධ වෙලා තියෙන කාරණාව මත තමයි දඬුවම් පැමිණීම තීරණය කරන්නේ. එතකොට ඒ සම්බන්ධව දැන් උදාහරණයකට ගත්තත් ඔය හෙල්මට් ප්‍රහාරයෙන් යම් අවස්ථාවක සුළු තුවාලයක් වෙලා තියෙනවා නම් ඒක දණ්ඩ නීති සංග්‍රහයේ 315 වෙනි වගන්තියේ යටතේ පොලිසිය කරුණු වාර්තා කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි කෙසේ වෙතත් වෛද්‍යවරයා නිර්දේශ කරනවා නම් මේ ප්‍රහාරයෙන් බරපතල තුවාලයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒක දණ්ඩ නීති සංග්‍රහයේ 317 වෙනි වගන්තියේ යටතේ කරුණු වාර්තා කිරීමක් සහ චෝදනා පත්‍ර ගොනු කිරීමක් සිද්ධ කිරීමක් සිදු වෙනවා. එතකොට මේ සියලු කරුණු තීරණය වෙන්නේ වෛද්‍ය නිර්දේශය මත කුංචන. එතකොට ඒ අනුව තමයි මහේස්ත්‍රාත්වරයෙක් තීරණය කරන්න පුළුවන් නඩු විභාගයේ අවසන් වීමේදී සිදු වී ඇති වරද සම්බන්ධයෙන් දිය යුතු දඬුවම මොකක්ද කියන එක. ඉතින් ඔය ආකාරයෙන් කුංචන සාමාන්‍යයෙන් සුළු තුවාලයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඔය ප්‍රහාරයෙන් ඒ කියන්නේ ඉදිමීමක් සීරීමක් වගේ දෙයක් විතරක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක දණ්ඩ නීති සංග්‍රහයේ 315 වගන්තියේ යටතේ කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. එවැනි ආකාරයක නඩුවක් ගොස් එම සැකකාර පුද්ගලයා යම් අවස්ථාවක වර්ධකරුවෝ වුවහොත් නඩු විභාග අවසානයේදී ඒකට දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර 3ක දඬුවමක් දීමේ හැකියාවක් මහේස්ත්‍රාත්වරයාට
තියෙනවා. ඒ වගේම කුංචන 317 වෙනි වගන්තිය. ඒකේ තමයි තියෙන්නේ මේ ප්‍රහාරයෙන් බරපතල තුවාල සිද්ධ වෙලා තියෙනවා කියන එක. එතකොට ඒ වගන්තියේ යටතේ චෝදනා ගොනු කිරීමක් සිද්ධ වෙලා නඩු විභාගයේ අවසානයේදී වරදකරුවෝ වුවහොත් වසර 7ක් දක්වා සිරදඬුවම් දීමේ හැකියාව මහේස්ත්‍රාත්වරයෙක්ට තියෙනවා. ඉතින් මේ ඔක්කොම කුංචන මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයට බලපාන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව මත. හොඳයි. ලංකාවේ පවතින නීතියට අනුව හිස්සතින් කරන පහර දීමකට වඩා හෙල්මට් එකක් භාවිතයෙන් කරන පහර දීමක් වර්ගීකරණය කරන්නේ කිනම් ආකාරයකටද? ඇත්තටම කුංචන හිස් අතෙන් ගහන එක සම්බන්ධව වෙන්නේ බොහෝ විට වෛද්‍යතුමාත් මාත් එක්ක එකඟ වෙයි සුළු තුවාල ඇතිවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය සුළු තුවාල ඇතිවීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය 314 වෙනි වගන්තිය කටයුතු කරනවා. මේක සම්බන්ධව කුංචන පැහැදිලි කිරීමක් කරොත් සුළු තුවාලයක් අතෙන් පහර දීමකදී වෙන සුළු තුවාලයක් පොලිසියට අපදීමේ හැකියාවක් තියෙනවා. ඒ අධිකරණයට යාමට අවශ්‍යතාවයක් නැත. කෙසේ වෙතත් මේක සමත මණ්ඩලයට යොමු කිරීමේද හැකියාවක් තිබෙනවා. හැබැයි ඔය හෙල්මට් එකකින් ගහන ප්‍රහාරය හෙල්මට් එක අන්තරාදායක ආයුධයක් ලෙස අපි පිළිගැනීමක් සිද්ධ කරනවා. එවැනි ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කරද්දී සිද්ධ වෙන ඒ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට අපදීමේ හැකියාවක් නැහැ. එතකොට අනිවාර්යෙන් මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරිපත් කිරීමක් සිද්ධ කරන්න වෙනවා. මහේස්ත්‍රාත්වරයා ඒ කරුණු කාරණා සලකා බලලා රිමාන්ඩ් කිරීමක්ද සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙක අතර වෙනස තියෙන්නේ පුද්ගලයෙක්ට වෙන සුළු තුවාලයක් කියන්නේ ඒකේ අස්ථිභග්නයක් හෝ යම් කිසි ඉන්ටර්නල් බ්ලීඩින් එකක් හෝ කිසිම දෙයක් නැහැ. ඒක තියෙන්නේ එක්ක සීරීමක්, පොඩි බෲස් එකක්, ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි හෙල්මට් එකකින් ගහලා සිද්ධ වෙන ඒ ඩැමේජ් එකයි අතෙන් ප්‍රහාරයක් දෙන එකයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ වගේම එවැනි දෙයක් සම්බන්ධයෙන් සුළු තුවාලයක් සම්බන්ධයෙන් සමත වීමේ හැකියාවක් තියෙනවා. දෙපාර්ශවයට සමත වෙන්නත් පුළුවන් සුළු තුවාලය. කෙසේ වෙතත් හෙල්මට් එකකින් ප්‍රහාර දීම සම්බන්ධයෙන් සමත වීමේද හැකියාවක් නැහැ. ඇත්තටම දැන් මේක සමාජයේ බොහොම සුලභව සිද්ධ වුණාට දැන් මේ අපි දැන් දිග අරගත්තු කරුණු කාරණා අනුව බලනකොට මේක හරි ප්‍රබල කාරණාවක් අපි මේ අද මේ කතාවට ගත්තේ. ඉතින් ඔබතුමාගේ වෘත්තීය ජීවිතය තුළ ඔබතුමාට හම්බෙලා තියෙනවද මේ ප්‍රහාරකයෝ තමන් කරපු වැරද්දේ බරපතලකම දැනගෙන මේක කරපු කට්ටිය? ඕ නොදැනුවත් කමින් කරපු කට්ටියද වැඩි හම්බෙලා තියෙන්නේ? ඔව් කුංචන ඇත්තටම මේකේ වැඩි හරියක් බහුලව දකින්න වෙන්නේ මේක නොදැන කරපු පුද්ගලයෝ. දැනගෙන හෙල්මට් එකකින් ප්‍රහාරය දෙනවා දීමකට වඩා ඇත්තටම ඒ එන ආවේගයත් එක්ක ඒ වෙලාවේ මේ හෙල්මට් එක අරගෙන පහර දෙනවා. හැබැයි ඔවුන් මේකේ බරපතලක් ඒ වෙලාවේ හිතන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධව වින්දිත පුද්ගලයා ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාලා රෝහලට ගිහිල්ලා ඇඩ්මිට් වුණාට පස්සේ ඔවුන්ව සැකකරුවන් හැටියට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තමයි මොවුන් මේකේ බරපතලකම තේරුම් ගන්නේ. ඒ වන විට ඇත්තටම මේකේ කුංචන ප්‍රවණතාවයක් හැටියට බැලුවොත් මේක ඇත්තට මේ තරුණ පිරිස තමයි වැඩි හරියක් මේ නැඹුරු වෙන්නේ පොඩි දෙයකට වුණත් අග්ගාලා මේ හෙල්මට් එක අරගෙන පහර දෙන්න. ඉතින් ඔවුන්ට ඇත්තටම මේකේ තියෙන්නේ දැනුවත්භාවයක් නොතිබීම තමයි ඇත්තටම ප්‍රධාන වශයෙන්ම මේකට හේතුව. අන්තිමට වෙන්නේ සමහර අවස්ථාවලදී මේ කුඩා තරුණ ළමයි රිමාන්ඩ් වෙනවා. රිමාන්ඩ් වුණාම ඇත්තටම දුක් විඳින්නේ අර අසරණ දෙමව්පියන්. ඕක ඒ ෂණයක තප්පර 10ක විතර සිදුවීමක් සමහර අවස්ථාවල. ඒ පොඩි සිදුවීමට තමන්ගේ මුළු අනාගතයම සමහරලාට අඳුරු කරගන්නවා සමහර ළමයි. නීතිඥතුමනි දැන් ක්ෂණික කෝපය නිසා දැන් ඔබතුමා කිව්වා ආකාරයට අපි දැක්ක බහුලවම මේ වගේ හෙල්මට් භාවිතෙන් මේ ක්‍රියාවේ යෙදෙන්නේ බොහොම තරුණ පෙළේ ළමයි. ඉතින් ඔබතුමාගේ මේ වෘත්තීය ජීවිතය තුළ ඔබතුමාට හම්බෙලා තියෙනවද චූදිතයින් ඒ වගේ දැඩි දඬුවම් ලබන නීති ඉදිරියේ වරදකරුවෙක් වෙලා සහ මොන වගේ වැරදි යටතේද මොන වගන්ති යටතේද ඔවුන්ට දඬුවම් පැමිණ වෙන්නේ? අපිට ඒක පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් නම් මේ අපේ මේ නරඹන්නන්ට මං හිතන එක ලොකු වැදගත්කමක් තියෙයි කියලා. ඔව් කුංචන ඇත්තටම මේක වැටෙන්නේ මරණය සිදු කිරීමේ චේතනාවක් නැතුව හෝ තමන් කරන ක්‍රියාව නිසා
පුද්ගලයෙක් මිය යාම සම්බන්ධයෙන් තමයි ඔබ ඔය අහුව ප්‍රශ්නේ මං හිතන්නේ ඔබ ඇහුවේ. එතකොට මේක වැටෙන්නේ කුංචන මිනිමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කියන එක සම්බන්ධයෙන්. චේතනාවක් නැහැ මිනිමැරීමක් සිද්ධ කරන්න. හැබැයි කෙසේ වෙතත් තමන් කරන ක්‍රියාවෙන් යම්කිසි පුද්ගලයෙක් මරණයට පත්විය හැකි කියන උපකල්පනය තියෙන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවක යම්කිසි පුද්ගලයෙක් ඒ වගන්තිය වැටෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 297 කියන වගන්තිය. ඒ කියන්නේ මිනිමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කියන එක. ඔය වගන්තිය යටතේ ඔය හෙල්මට් ප්‍රහාර එල්ල කරලා චූදිත තැනැත්තන් අනේක අවස්ථාවල අපි දැකලා තියෙනවා උසාවිවල වරදකරුවන් වෙලා රක්ෂිත බන්ධනාගාරගත වෙලා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී ඔය පුද්ගලයෙක් ඕකේ දෙකක් තියෙනවා කුංචන ඇත්තටම. එකක් තමයි ඔය චූදිත තැනැත්තා ඔය දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ වසර 10ක සිරදඬුවමක් දීමේ හැකියාව තිබෙනවා. එතකොට තරුණ පුද්ගලයෙක් උදාහරණයකට අවුරුදු 20ක තැනැත්තෙක් කියන්නකො චූදිත තැනැත්තා අවුරුදු 20දී අවුරුදු 10ක දණ්ඩනයකට යටත් වුණොත් තමන්ගේ මුළු තරුණ කාලෙම විනාශ වෙලා යාමක් තමයි සිද්ධ වෙන්නේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉන් පළවෙනි ප්‍රශ්නය අපි ගත්තොතින් ආත්ම ආරක්ෂාවට දැන් අපිට කියනවා තව කෙනෙක් මට පහර දීගෙන ගියා අතින් හිස් අතින් ගැහුවා. මේ වෙලාවේ අතට ආවෝනේ මගේ හෙල්මට් එක මං හෙල්මට් එකෙන් ගැහුවා කියලා උසාවියේදී කියනවා. එතකොට ඒක ආත්ම ආරක්ෂාව සඳහා කර පහර දීමක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් පොල්ලක් හරි මොකක් හරි යම් කිසි දෙයක් කරගෙන යනවා ගන්න. පහර දෙන පුද්ගලයාගේ අතේ තියෙන හෙල්මට් එක. ඒ ආත්ම ආරක්ෂාවට හෙල්මට් එකෙන් ගහනවා. ගහපු පහරෙන් අර මනුස්සයාට යම් කිසි ආබාධිත තත්ත්වයක් හෝ මරණයටපත් වෙනවා. ඒක කොහොමද උසාවියේදී ප්‍රහාරකයාට කොහොමද ඒකෙන් බලපෑමක් ඇති වෙන්නේ? ඕකෙදී ඇත්තටම උසාවියේ ප්‍රධාන වශයෙන්ම සලකා බලන්නේ රීසනබල් ෆෝස් කියන එක. ඒ කියන්නේ ඔබට පහර දෙන පුද්ගලයාව මැඩලන්න ඔබ යොදා ගන්නා ෆෝස් එක සාධාරණ විය යුතුයි. උදාහරණයකට දැන් ඔබ කිව්වා පොල්ලක් අරගෙන එනවා ගහන්න. ඒකෙදි ආත්ම ආරක්ෂාවට ඔයා හෙල්මට් එක අරගෙන ගැහුවා. එතකොට ඔය කියන කාරණාව නඩු විභාගයේදී සාක්ෂි විමසා බලා තමයි අධිකරණයට ඇත්තටම තීරණය කරන්න පුළුවන් තියෙන සාක්ෂි මත. මොකද හුදෙක් ඕනම පුද්ගලයෙක් අපි දැකලා තියෙන අනන්තවත් කියන්නේ මොකක් හරි සිද්ධියක් වුණොත් මම මේ ආත්ම ආරක්ෂාවට තමයි මේක කරේ කියලා. ඉතින් ඕක සාක්ෂි මත තමයි ඕක ඇත්තටම අධිකරණය සලකා බලන්න ඕනේ. දැන් උදාහරණයකට හිතන්නකෝ අතින් පයෙන් පුද්ගලයෙක් Tamanට ගහන්න එන අවස්ථාවක Taman හෙල්මට් එක අරගෙන ගහනවා. ඒක එකපාරක්ද ගැහුවේ. නැත්තම් Taman ඒ පුද්ගලයාට 4-5 පාරක් ගහනවද? බිම වැටිලා සිහියක් නැතුව ඉන්න අවස්ථාවකදීත් ගහනවද? එතකොට තමයි ඔන්න ඕක එන්නේ ඕක ආත්ම ආරක්ෂාවද නැද්ද කියන එක. ඒක තමයි මම කිව්වේ අර the force should be reasonable. කියන්නේ Tamanට එන්න තියෙන ප්‍රහාරය මැඩලන්න අවශ්‍ය ප්‍රතිරෝධය දක්වන්න පුළුවන්. ඒකෙන් ඔබට ගිහිලා ප්‍රතිරෝධය දැක්වීමේදී තමයි මේ ප්‍රශ්නය පැන නැගෙන්නේ. ඉතින් ඒක කුංචන සාමාන්‍යයෙන් අධිකරණයකදී සාක්ෂි විමසීමෙන් අනතුරුව අධිකරණය තීරණය කරන්න ඕන කරුණක්. ඕක ගොඩක් අවස්ථාවලදී ගොඩක් චූදිත තැනැත්තන් ඕක තමයි තමන්ගේ විත්තිවාචකයේ හැටියට ගන්නෙ. ඉතින් ඒක කොච්චර දුරට හරියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සාක්ෂි මත. මම කැමති අපේ වෛද්‍යතුමාගෙන් දැනගන්න ඔබතුමා මොකක්ද සමාජයට කියන්නේ වෛද්‍ය වෘත්තියක හැටියට මේක කොහොමද මේ පණිවිඩය සමාජයට දෙන්නේ? ඔව් ඇත්තටම ඔය පහර දීම් වලදී අපි ගොඩක් වෙලාවට දකින්නේ තමයි මේ තප්පර ගානක ඉවසීමක් නොලැබීම නිසා මේ එතනින් පස්සේ මේ සිදුවන සිදුවින්දා ඒක පහර දෙන පුද්ගලයාට සහ පහර වදින පුද්ගලයාට දෙදෙනාටම අදාළයි. එතකොට සමහර වෙලාවට තමා ඒකෙන් පස්සේ කිසියම් ක්‍රමයකින් මේකේ නීතියෙන් ගැලවීමකට තමා ලක්ුණා තමාගේ හෘද සාක්ෂි ගැලවීමක් නැතිව සිදු වෙන්නේ නැහැ. තමාගේ හෘද සාක්ෂි තමාට ගැලවීමක් නැහැ ඒ නිසා. ඒ නිසා මට හෙල්මට් එක අතේ තියාගෙන පාරට බහින තරුණ ප්‍රජාවට මට දෙන්න තියෙන පණිවිඩය තමයි තව විනාඩියක් ඉවසුවා නම් කියන තැනට පස්සේ හිතන්න ඉඩ තියාගන්න නැතුව
ඒක ඉවසලා බැරිම තැන කියන තැන තමයි ඉවසිය යුතුම තැන කියලා හිතලා ඒ වෙලාවේ ගත යුතු තීරණය ආවේගයෙන් නෙවෙයි මොලේ කල්පනා කරලා ගන්න. එහෙනම් වින්දිතේකු නොවීන්දීම සම්බන්ධව පුංචන මාස්ටර් ඔයාට තමයි මේක හොඳටම එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. මේ නෑ මට ඇත්තටම අවශ්‍යතාවය තිබුණේ දැන් මම දැක්ක මේ පහුසුගිය කාලේ දැන් සති කීපයක් මාසෙක විතර කාල සීමාව තුළ මේ වෙච්ච යම්කිසි හෙල්මට් වලින් කරපු පහර දීම ඇතුලේ මම දැක්කා තවත් සටන් ක්‍රම ගන්න විවිධ අපේ රටේ ඉන්න දක්ෂ ගුරුවරු. ඉතින් එතුමන්වත් විවිධාකාරයෙන් පෙන්නවා මේ කොහොමද මේ වගේ පහර දීමක් වැළැක්වෙන්නේ. ඉතින් දැන් වින්දිතයක නොවි කොහොමද ආරක්ෂාකාරීව සිටින්න වග බලාගන්නේ කියන එක හරි වැදගත්නේ. ඉතින් දැන් මගේ විෂයපතය තුළ මම උගන්වන්නෙත් ඒක කොහොමද තමන් ස්වාරක්ෂාව සලසගන්නේ. ඉතින් මම දකින්නේ හොඳම ආත්මාරක්ෂක තමයි හොඳම ආරක්ෂක ශිල්ප ක්‍රමය තමයි මගහැරීම. උඩන් තරම් අනවශ්‍ය ඝට්ටන වලින් මගහැරෙන්න, මග හරව ගන්න, ඒවා හසුරව ගන්න ඉගෙන ගන්න. ආත්මාරක්ෂාව කියන්නේ self defense ඉගෙන ගන්නවා කියන්නේ ගහ ගන්න එකම නෙමෙයි. ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා self defense කියන්නේ ගහ ගන්නවා කියලා. නෑ self defense කියන්නේ ගහ ගන්න එකම නෙමෙයි. එතනින් ඔබට කියපුව තව කාරණා තියෙනවා, කරුණු කාරණා තියෙනවා. කොහොමද සටන් නොකර තමන් වෙත එන යම්කිසි තර්ජනාත්මක සිදුවීමක් පහර දීමක් වළක්ව ගන්න කියන හැම අවස්ථාවකටම මේක උචිත නෑ. ඒ උචිත අවස්ථාවන් වලදී අපිට ඒ උපක්‍රම පාවිච්චි කරලා ඒ අවස්ථාව මගහැරව ගන්න පුළුවන්. ඉතින් අපි මේ ක්‍රමාග සිස්ටම් එක ඇතුලේ තියෙනවා ප්‍රායෝගික ශිල්ප ක්‍රම කොහොමද තමයි මේක හරියට පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි ඒක ඉදිරි වැඩි කාලයක් යන්නේ නෑ. කොහොම ළඟදිම අපි ඒක ඉදිරිපත් කරන්නම්. ඉතින් මිත්‍රවරුනි, ඔබලා මේ වීඩියෝ නරඹුවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. අපි මේ කතිකාව දිගටම ගෙනියමු සමාජය මේ පිළිබඳව දැනුවත් වෙනකම්. සහ අපිව ලයික් කරන්න, අපේ පේජ් එක ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ YouTube channel එක. අපි දිගටම මේ වගේ අර්ථාන්විත වැඩසටහන් හරහා ඔබලත් සමග සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. බොහොම ස්තුතියි.